සනා මං ඔබ හම්බෙන්නමයි බං හිටියේ. ඒ මොකෝ? සනා මේකයි වැඩේ. මං ඉන්නේ මේ ඇනෙක්ස් එක තියෙන. ඒ ඇනෙක්ස් එකට එහා පැත්තේ ඇනෙක්ස් එකට ඇවිල්ලා ඉන්නවා මම කෙල්ල. ඉතින් කතා කරනවා ඇහෙනවා. තාම මට මූණ බලා ගන්න බැරි වුණා. මචං එළියට පහලට යන ළඟ බලාගත්ත හැකිනේ. කොහෙද බං එළියට පහලට යන්නේ? අපේ ඇනෙක්ස් එකට එහා පැත්තේ ඇනෙක්ස් එකේ එන්ට්‍රන්ස් තියෙන්නේ අනිත් පැත්තේ තාප්පේ. ඒක වෙන පාරක්. එකම බිත්තියෙන් වෙන් වුණාට එන්ට්‍රන්ස් දෙක තියෙන්නේ දෙපැත්තේ. මං කොහමද බලාගන්නේ? කටහඬ ඇහෙනවා විතරයි. මට මචං ඒකින්ද කෙල්ලව බලා ගන්න විදියක් නෑ. කියහන්කෝ මචං බලා ගන්න පුළුවන් විදියක්. මචං මගේ ඉන්නවා හොඳ වැඩේ. මිනිහා ළඟ තියෙන හොඳ ගැජට් එකක්. අපි බලමු මේක හයි කරලා. ඒ කියන්නේ ඝන බිත්තියකට ඒක හයි කරාම එහා මෙහා පේනවා. අම්මට උඩු මාරේ ගන්න එක මචං. මේ ඇත්තමයි සාර. කීය කිව්වත් කමන්නේ මං ඒක ගන්න. මට ඕනේ කෙල්ලගේ මූණ බලා ගන්න විතරයි. අනේ පීස්සනා මට සෙට් කරලා දියන්කෝ. එච්චර ගානක් නැති වෙයි. හැබැයි මට ඒක නම නම් මතක නැහැ. මගේ මේ දිවාග තියෙනවා මේ නම එන්නේ නැහැ බං. මේ දිවාග තියෙනවා නම් වැඩි දිව හොලවන්න එපා. දිවාගෙන් බිමට වැටෙයි. මේ ගාන කීය වුණත් කමන්නේ මචං. මං ඔය ගැජට් එක ගන්න. හරි. හවස 4ට බඩුත් එක්ක මෙතනදී හම්බෙන්න. මාරු සානා. එහෙනම් මං යන්න. හරි. එහෙනම් දැනට මේ ඇඩ්වාන්ස් එක තියාගන්නකෝ. හරි. මං යනවා මදේ. හරි සානා. thank you මම බලන් ඉන්නවා 4ට. අනා මොකද බං පරක්කුනේ බලහන්කෝ. අම්මේ මග බල හිටියේ. මේ කරම් බස් වල එන්න බෑනේ බං. කැබ් එකක් දාගෙන ආවේ. ගාන කීයද? 3000ක් ගියා බං. එතන 5000ක් තියෙනවා. ඔක්කොම තියාගන්න. මේක මචං පොඩි මහන්සියක් නෙමෙයිනේ. මේක ගන්න බඩපොළේ ඉඳලා පයින්මයි ගියේ. ඇඟත් රිදෙනවා කකුලුත් රිදෙනවා. හරි හැන්දෑවට හොඳ බ්‍රෑන්ඩ් එකකින් ওই ඉතුරු සල්ලි වලින් දෙකක් දාගන්නවා. හාෆ් ඩේ නේ බං ගියේ. විනාඩියේ පහුවෙච්ච එක මං කපලා දානවානේ වරුවා. අයියෝ හරි. දවස් භාගයට ඔච්චර නඩන්න එපා. මේකත් තියාගන්නවා. හරි මං යනවා එහෙනම්. මේ කනා මේකේ නම මොකද්ද බං? ඕක දැක්කම තේරෙයි බං. මරු ගැජට් එකක් ඉල්ලලා තියෙන්නේ. අපට උඩු ජනේලයක් නෑ කොහොම මට දීලා ගිහින් තියෙන්නේ. කනා